ඔයාටත් මේ අවසාන කාලය තුල මහන්සි වෙලා වැඩ කරලා ඒ තුනක් දාලා කැම්පස් යන්න ඕනේද? ඉතින් මේ විදිහට වැඩ කළා තමයි මම දිස්ත්‍රික් රැන්ක් එකක් දාලා කැම්පස් ගියේ. ඉතින් මම මේ වැඩ කරපු විදිහ ඔයාලටත් කියන්නම්. ඔයාලට පුළුවන් ඒක බලලා ඔයාලගේ ප්ලෑන් එක හදාගෙන වැඩ කරන්න. ඉතින් මේකෙදි මම ඔයගොල්ලන්ට කියලා දෙනවා පාඩම් සැලසුම හදාගන්නේ කොහොමද? ඔයාගේ ටයිම් ටේබල් එක හදාගන්නේ කොහොමද? ඒ වගේම ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ කොහොමද? සහ ඒ වගේම ඔයා පාඩම් කරන්න ඕන ආකාර මොනවද කියන එක ගැන අද අපි කතා කරනවා. ඒ වගේම ඔයාට A level වලට හොඳ රිසල්ට් එකක් ගන්න ඕනේ කියලා හිතෙනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. හරි. දැන් අපි කතා කරමු ඔයාගේ පාඩම් සැලසුම හදාගන්නේ කොහොමද කියන එක. මුලින්ම ඔයාගේ විෂයන් තුනේ පාඩම් ලිස්ට් එක වෙනම ලිස්ට් කරගන්න. ඉතින් මේ විදිහට පාඩම් ලිස්ට් කරගන්න එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ විෂයන් තුල තියෙන පාඩම් මොනවද කියලා අවබෝධයක් ලබා ගන්න. ඒක සමහර අය තාම පොත් අල්ලලාවත් නැහැනේ. ඊට පස්සේ ඒ විෂයන් වල වෙන් කරගත්තු පාඩම් ලිස්ට් එක ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් පාඩම්, ඔයාට සාමාන්‍යයෙන් පුළුවන් පාඩම් සහ ඔයාට බැරිම පාඩම් විදිහට මේක කොටස් කරගන්න. ඉතින් මේ දේ හරහා ඔයාට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් පාඩම් මොනවද, බැරි පාඩම් මොනවද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද ඔයා නොහිතුවාට ඔයාට විභාගෙදී ලකුණු අඩු වෙන්නේ ඔයාට පුළුවන් පාඩම් වලට වඩා ඔයා බැරි පාඩම් මග හරින්න හින්දා. මොකද ඔයගොල්ලෝ ගොඩක් දුරට පාඩම් කරද්දී ගොඩක් දුරටම ඔයා උත්සාහ කරන්න ඔයාට පුළුවන් පාඩම් ටික සහ සාමාන්‍යයෙන් පුළුවන් පාඩම් ටික පාඩම් කරලා අර බැරි පාඩම් මත ඇරලා දාන්න. ඉතින් මෙන්න මේ නිසා තමයි ඔයාගේ විභාගෙදී ගොඩක් දුරට ලකුණු අඩු වෙන්නේ. හරි. මේ විදිහට ඔයාගේ විෂයන් තුනේ පාඩම් ලිස්ට් එක මේ විදිහට කොටස් තුනකට බෙදාගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට බැරිම පාඩම් වලට වැඩිපුර කාලයක් පාඩම් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අර සාමාන්‍ය පුළුවන් පාඩම් වලට ඊට වැඩි ටිකක් අඩු කාලයක් පාඩම් කරන්න ලබා දෙනවා. ඒ වගේම ඔයාට අර පුළුවන් පාඩම් වලට කාලය ලබා දෙන්න එපා කියන්නේ නැහැ. ඒකට කාලය ලබා දෙන්න ඕනේ. ඒවා නැවත බලන්න ඕනේ. හැබැයි අර පාඩම් වලට වඩා ටිකක් අඩු කාලයක් තමයි ඒ සඳහා ලබා දෙන්න ඕනේ. මොකද ඔයාට පුළුවන් පාඩම් අපිට නැවත සැරයක් බලන්න තමයි තියෙන්නේ. ඒ පුළුවන් පාඩම් කියන්නේ පාඩම් කරලා තියෙන ඒවානේ. ඒ දේවල් අපිට නැවත බලන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක නිසා ඔයාගේ බැරි පාඩම් සහ සාමාන්‍ය පුළුවන් පාඩම් වලට වැඩි කාලයක් දෙන්න. පුළුවන් පාඩම් වලටත් සාමාන්‍ය කාලයක් දෙන්න. ඔයාගේ පාඩම් වැඩ ටික කරගන්න. ඔයාගේ පාඩම් සැලසුම හදන එක ඔච්චරයි. හැබැයි ඔය පාඩම් සැලසුම හදන එක ඔයාගේ සැලැස්මේ මූලික පියවර විතරයි. ඊට පස්සේ අපි සැලැස්මේ අනිත් කොටස් ගැන කතා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට පාඩම් ටික බෙදාගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේ පාඩම් බෙදාගත්ත විදිහට ඔයාගේ ටයිම් ටේබල් එක හදාගන්න එක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කාලසටහනක් හදන්න එක දිගට කාලාන්තරයක් වැඩ කරගෙන යන්නේ නැහැ. හැබැයි මේක අසාර්ථකයි. ඔයා ඒක විශ්වාස කරනවද? මොකද දන්නවද ඒකට හේතුව? අපි එකම දේ එකම විදිහට ගොඩක් කාලයක් කරගෙන යද්දී ඒක අපිට එපා වෙනවා, බෝරින් වෙනවා. එතකොට අපි මේ විදිහට වැඩ කරන එක නවත්තනවා. ඒක නිසා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා දවස් 7න් 7ට ඔයාගේ කාලසටහන අලුත් කරන්න කියලා. ඉතින් මම ඒ ලෙවල් කරද්දී මගේ කාලසටහන අලුත් කරන්න ගන්නේ සෑම ඉරිදාවකම මම මගේ කාලසටහන අලුත් කරගන්නවා දවස් 7කට සැරයක්. අපි පාඩම් ලිස්ට් එක අර විදිහට බෙදාගත්තට පස්සේ කොහොමද දින 7 කාලසටහන තමයි ඔයාට වැදගත් වෙන්නේ. මොකද ඒ සතියේ තියෙන වැඩ ටික බැලුවා ඒ පාඩම් කරන්න තියෙන පාඩම් ලිස්ට් එකට දාගන්න ටයිම් එක බලලා ඒකට අදාළව තමයි අපි කාලසටහන හදා ගන්න ඕන. මොකද ඔයාට පුළුවන් පාඩමක් තිබ්බොත් ඒකට ටිකක් අඩු කාලයක් නෙදෙන්නේ. ඔයාට සාමාන්‍ය පුළුවන් හරි බැරි පාඩමක් හරි තිබ්බොත් ඒකට ටිකක් වැඩි කාලයක් දෙනවා. එතකොට ඒ විදිහට බැලන්ස් කරලා ඔයාට මේ සතියෙන් සතියේ හදද්දී ඒ සතිය තුල තියෙන වැඩ ටික බලලා ඔයාට ඔයාගේ කාලසටහනේ වෙලාවන් වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාට මේ දවස් 7න් 7ට හදන කාලසටහන ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේ ටයිම් ටේබල් එක හදද්දී ඔයා උදේට පාඩම් කරද්දී ඔයා කැමති විෂයකින් එහෙම නැත්නම් කැමති පාඩමකින් පාඩම් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිට අපි කැමති දෙයින් පටන් ගන්න නිසා ආසාවෙන් පාඩම් කරන්න පුළුවන් දවසම. ඉතින් ඒ විදිහට තමයි මගේ පාඩම් සැලසුම හදාගෙන මම ටයිම් ටේබල් හදාගත්තේ A level විභාගයේ අවසාන වෙනකම්ම. හරි. දැන් අපි පාඩම් සැලසුම හදාගත්තා. ඊට පස්සේ ටයිම් ටේබල් එක හදාගන්න ඕන විදිහට කතා කරා. හැබැයි මේ ටික විතරක් මදි අපේ විභාගෙට ඒ තුනක් ගන්න. එහෙම නැත්නම් කැම්පස් යන්න. ඉතින් තව වැඩක් කරන්න ඕනේ. ඒ තමයි ඔයා දෛනික සැලසුමක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ to do list හදනවා කියලා. අන්න ඒ දේ අපි කරන්න ඕනේ. ඉතින් මේකදී කරන්න අපි දවසේ කරන වැඩ මොනවද කියලා කලින් දවසේ තීරණය කරලා ඒකට සැලසුමක් හදාගන්න එක. ඉතින් මේ සඳහා ඔයාට කටු වැඩ කොළ එහෙම නැත්නම් කටු කොළ එහෙම නැත්නම් කැලෙන්ඩර් කොළයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි අද රෑ නිදා ගන්න කලින් හෙට දවස තුල කරන වැඩසටහන එහෙම නැත්නම් වැඩ පිළිවෙල මොකක්ද කියලා තීරණය කරලා ඒකට සැලසුමක් හදා ගන්නවා. ඉතින් ඔයා පාඩම් කරන්නේ මොනවද? පාඩම් කරන පාඩම් මොනවද? මොන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ? මොන වගේ කාලවල වලද පාඩම් කරන්නේ? මොන වගේ කාලවල වලද ප්‍රශ්න වලට උත්තර ලියන්නේ? ඒ වගේම මොන වගේ කාලයක්ද ඔයාගේ විවේක කාලයට යොදාගන්නේ? ඒ වගේම ඔයාට යාළුවෙක් ගෙදර යන්න තියෙනවා නම් ඔයාට නෑදෑ ගෙදර යන්න තියෙනවා නම් මේ හැම දෙයක්ම ඔයා අර ටයිම් ෆ්‍රේම් එකක් තුළ හදාගන්න එක තමයි අපි දෛනික සැලැස්මක් හදාගන්නවා කියන්නේ. ඉතින් නංගි මල්ලි ඔයාට පුළුවන් ඔයා නිදා ගන්න කලින් ඔයාට ඊළඟ දවසේ තියෙන වැඩ ටික හරියට සැලසුමක් හදාගන්න.
ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් උදේ නැගිටපු ගමන් මම මොනවද කරන්න ඕනේ කියලා තීරණය කර කර ඉන්න ඕනේ. අර දෛනික සැලසුම් බැලුවා. ඒකේ තියෙන පිළිවෙලට ඔයාගේ වැඩ ටික කරගෙන ගියා. ඉතින් මේ හරහා ඔයාලට හරි සැලැස්මකට දෛනික වැඩ කරන්න අවස්ථාව හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා to do list එකක් හදාගත්තොත් ඔයාට එදා දවස තුල තියෙන වැඩ ටික එදා දවස තුලම කරගන්න පුළුවන්. ඒ වගේම මේ වැඩ මගහැරෙන්නේ නැහැ. ඒ වගේම අමතර කාලයක් ඒ සඳහා යොදා ගන්න අවශ්‍ය නැහැ. අපි හරි වෙලාවට වැඩ ටික කරන හින්දා. හරි. දැන් කතා කරමු ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි හරියට පාඩම් නොකර සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කරන්න උත්සාහ කරන එක. මේක MCQ වලට අදාළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගගත රචනා ප්‍රශ්න වලට අදාළ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් දුරට ඔයා කරන්නේ සම්පූර්ණ පාඩම් කරලා ඉවර කරන්නේ නැතුව ඔයා ප්‍රශ්න පත්‍ර කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ලකුණු අඩු වෙන්නේ කියලා මානසික වැටෙනවා. ඉතින් මේ ක්‍රමය වැරදි. ඉතින් මම දැන් කියලා දෙන්න කොහොමද හරි විදිහට මේ කාලය තුල ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ කියන එක. මුලින්ම ඔයා තීරණය කරන්න ඔයා හැමදාම ඒ කියන්නේ දෛනිකව ප්‍රශ්න වලට උත්තර ලියනවද එහෙම නැත්නම් සතියේ එක දවසක් ප්‍රශ්න වලට උත්තර ලියනවද කියන එක. මම නම් කරේ ඉරිදා දවස තුල ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ගත්ත එක. ඉතින් ඔයාලට මේක දෛනිකව කරන්න පුළුවන්. එහෙම නැත්නම් සතියේ එක දවසක් කරන්නත් පුළුවන්. ප්‍රශ්න වලට උත්තර ලියනක ඔයා දෛනිකව කරනවා නම් එදා දවස් තුල පාඩම් කරපු පාඩම් වලට අදාළ ප්‍රශ්න පත්‍ර වලින් ප්‍රශ්න තෝරන් ඒවට උත්තර ලියන්න. සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න අපිට පැය භාගයක් විනාඩි 40ක් වගේ යන්නේ. ඒතකොට ඔයාට විෂයන් තුනටම පැයකමාරක් පැය දෙකක වගේ කාලයක් ප්‍රශ්න වලට උත්තර ලියන්න යොදා ගන්න. ඔයා පාඩම් කරපු පාඩම් වලට අදාළව. ඔයා සතියේ එක දවසක් කරනවා නම් ඒ සතිය තුල කරපු පාඩම් සියල්ලටම අදාළව ඉරිදා දවස් තුල ප්‍රශ්න වලට උත්තර ලියන්න යොදා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා කැමති විදිහක් යොදා ගන්න. ඔයාට ඉරිදා දවස් විතර නෙවෙයි ඔයාට වෙන දවසක් වුණත් යොදා ගන්න පුළුවන්. මේ සඳහා දෛනික කරන එකත් හොඳයි. සතියකට එක දවසක් කරන එකත් හොඳයි. ඔයා මේ දෙවිදිහෙන් කොහොම කරත් ඔයාට පාඩම් කරපු දේවල් නැවත මතක් වෙන දෙයක් තමයි මේකෙන් වෙන්නේ. ඒ වගේම අපිට ටයිමින් වලට ප්‍රශ්න වලට උත්තර ලියන්න හුරු වෙනවා. ඒ වගේම විභාගේ ලඟ වෙද්දී අපි ප්‍රශ්න ගොඩකට සූදානම් වෙලක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. ෆුල් පේපර්ස් කරන්න කලින් විභාගේ ලඟ වෙනකන් ඔයා මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ ඔයාට පාඩම් ටික පාඩම් කරලා ඉවරලානේ තියෙන විභාගේ ලඟ වුණාම ඔයාට සම්පූර්ණ පේපර් ඉක්මනට කරන්න පුළුවන් මේ ක්‍රමය හරහා. හැබැයි ඔයා MCQ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනවට මම නම් කැමති දෛනිකව එක කරන එක. එදා පාඩම් කරපු පාඩම් කොටසට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍ර සේරගෙම ඒ පාඩමට අදාළ MCQs ටික තෝරගත්තා. ඒවට උත්තර සැපෙයිවා. ඉතින් මේකෙදි ඔයා එක දෙයක් කරන්න ඕන. ඔයා සැකසහිත උත්තර ගන්න සහ ඔයා වැරදියට උත්තර ගන්න ප්‍රශ්න වෙනම ලකුණු කරගන්න. හරිද? ඒ කියන්නේ ওই දේවල් ඔයාට තාම හරියට බෑ කියන එක. ඔයා පාඩම් කරාට ඒ දේවල් හරියට තේරෙලා නැහැ කියන එක. ඊට පස්සේ ඔයා මේ විදිහට ලකුණු කරගත්තු MCQs වලට අදාළව පාඩම් කොටස් නැවත බලන්න. ඒ හරහා ඔයාට පුළුවන් අර වැරදුණු දේවල් නැවත හදාගන්න. කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති අයට දැන් මම කියලා දෙන්නම් පාඩම් කරන්න ඕන ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙකට පාඩම් කරොත් ඔයාට මේ පාඩම් කරන දේවල් කෙටි කාලින මතකයෙන් දිගු කාලින මතකයට ඒ කියන්නේ විභාගයේ අවසන් වෙනකම්ම පාඩම් කරපු දේවල් මතක තියාගන්න පුළුවන්. දැන් කියන ක්‍රමය ඔයා අමාරු පාඩම් වලට විතරක් කරන්න. මොකද මේකට ටිකක් වෙලා යනවා. හැබැයි මේ ක්‍රමය සාර්ථකයි. මේ සඳහා ඔයා වෙනම කටුකොලයක් ගන්න. ඊට පස්සේ ඔයා පාඩම් කරන පාඩම ගන්න. ඊට පස්සේ ඔයා පාඩමේ ඡේදයක් කියවනවා. ඒ ඡේද කියවලා ඉවරලා ඒක ඔයාට මතකද බලන්න නැවත මතකයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ ඒක කියවන ගමන් අර කොලේ ලියනවා. ඊට පස්සේ දෙවෙනි ඡේදය කියවනවා. දෙවෙනි ඡේදය කියවලා දෙවෙනි ඡේදෙන් මතකද කියලා බලනවා. හැබැයි කොලේ ලියන්න කලින් පළවෙනි ඡේදය නැවත මතකද කියලා බලලා දෙවෙනි ඡේදෙන් මතකද කියලා බලලා තමයි කොලේ ලියන්නේ. මේ විදිහට ඔයාට අමතක වුණොත් ආයි නැවත ඒ ඡේදේ බලන්න උත්සාහ කරන්න. මේ විදිහට සම්පූර්ණ පාඩමම කරන්න උත්සාහ කරන්න. මේ විදිහට ඔයා ටිකක් වෙලා ගියත් මේක සම්පූර්ණ පාඩමට ආදේශ කරන් කරොත් ඔයාට මේ පාඩම හොඳට මතක තියාගන්න ඔයාට පුළුවන් කොච්චර අමාරු වුණත්. ඊළඟ ක්‍රමය තමයි පාඩම් චක්‍ර ක්‍රමය. ඉතින් මේක මං හදාගත්තු නමක්. ඉතින් මේක ඇත්තටම ගොඩක් සාර්ථකයි. අපිට ඉක්මනට අමතක වෙන දෙයක් ගොඩක් කල් මතක තියාගන්න මේ ක්‍රමය ගොඩක්ම සාර්ථකයි. ඉතින් මේකෙදි කරන්න ඕන ඔයා යම්කිසි පාඩමක් පාඩම් කරලා ඉවරලා දවස් 2කට පස්සේ ආයෙ බලනවා. ඊට දවස් 7කට පස්සේ ආයෙ බලනවා. ඒ බලලා දවස් 14කට පස්සේ ආයෙ බලනවා. ඒ බලලා දවස් 21කට පස්සේ ආයෙ බලනවා. ඒත් බලලා මාසෙකට පස්සේ ආයෙ බලනවා. ඊට පස්සේ ඔයාට අමතක වෙලා කියලා හිතන හැම වෙලාවකම මේක නිකන් නෝමල් බලන්න උත්සාහ කරන්න. ඉතින් මේ විදිහට ඔයා පාඩම් කරපු දෙයක් මේ පාඩම් චක්‍ර ක්‍රමයට නැවත නැවත බැලීම හරහා ඔයාට මේ පාඩම් කරපු දේ කෙටි කාලින මතකයෙන් දිගු කාලින මතකයට ඒ කියන්නේ විභාගය ඉවරනකම්ම ඔයාගේ මතකේ තියාගන්න පුළුවන්. ඒකටම මේකම සරල වුණත් ඔන්න ඔය ක්‍රම ටික භාවිතා කරලා තමයි මම A level exam එක ලිව්වේ. ඇත්තටම මේක ගොඩක් සාර්ථකයි. මම ඒ තුනක් දාලා කැම්පසුත් ගියා. ඉතින් අද උපාධියත් අරන් ඉන්නවා. ඉතින් ඔයාලට මේ ක්‍රම ටික ගැලපෙනවා නම් විතරක් ඔයා මේ විදිහට පාඩම් කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයාගේ රිසල්ට් ආවහම රිසල්ට් එක මේ වීඩියෝ එකටම අහපව් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු බටන් එක ක්ලික් කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව like කරන්න, comment කරන්න, යාළුවෝ අතරේ වීඩියෝ එක share කරන්න.